හිරු නොදුටු දළු හට ගන්න ශාකයක්. ලංකාවේ නම් තැබීමේ පියා අරිසෙන් නහුබුදුනේ. ඒ වගේ තමයි විද්‍යාත්මක නාමකරණය පියා කැරොලස් ලිනෙක්ස්. නිවාඩු පාඩුවේ කිතුල්ගල පැත්තේ පොඩි රවුමක් ගන්නාම හම්බුණා ශාකයක්. හැබැයි මේක කිතුල්ගල පැත්තේ විතරක් නෙමෙයි ලංකාවේ ගොඩක් තැන්වල. තෙත් කලාපයේ සහ අතරමැදි කලාපයේ වෙන ශාකයක්. මේ තියෙන්නේ ශාකය. මේක දැක්කම අඳුරු නැති. මෙයාගේ පත්‍රවල ආකාරය ඉතාමත් විශිෂ්ට පත්‍රාකාරයක්. ඒ වගේම මෙයාගේ ගෙඩි මෙතන තියෙනවා. විශේෂ කරුණු කියන්නම්. මෙයාගේ කඳේ තියෙන බුරුල් ස්වභාවය සහ වෙදකමේදී ඔය තැලුම් මිදුමුම් වැනි දේවල් වලදී ඒ තැලුම් වල තියෙන තදගතිය බුරුල් කරන්න මෙයා පාවිච්චි කරන නම මොකක්ද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මෙයා තමයි අපේ රටේ ඒකදේශික නැහැ දේශීය ශාකයක් වන බුරුල්ල කියන ශාකය තමයි අපිට අද හම්බුනේ. එහෙනම් කතා කරමු බුරුල්ල ගැන. ලියා ඉන්ඩිකා කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙයා විටේසිය කියන පවුල තමයි අයත් වෙන්නේ. විටේසිය කොහොමද දන්නා මිදිහෙම අයත් වෙන පවුල තියෙන්නේ. ඒ වගේම තමයි මෙයාගේ විද්‍යාත්මක නාමය මුල්වරට විද්‍යාත්මක නම් කරන්නේ නම් තැබීමේ ඒ කියන්නේ විද්‍යාත්මක නාමකරණයේ පියා කවුද? කැරොලස් ලිනේස්. හරියට නිකන් ලංකාවේ නම් තැබීමේ පියා අරිසෙන් නහුබුදුනේ. ඒ වගේ තමයි විද්‍යාත්මක නාමකරණයේ පියා කැරොලස් ලිනේස්. මොකද මම මේ දෙන්නගේ පොදු ලස්සන සමානකමක් දකිනවා. කැරොලස් ලිනේස්ගේ කලින් නම තමයි කාස් ලිනේ. එයා පස්සේ තමයි ඒක ලතින් කරන්ට ලක් කරලා කැරොලස් ලිනේස් කරගත්තා. ඒ වගේ තමයි අරිසෙන් නහුබුදු ෂූරින්ගේ කලින් නම තමයි ආරිසේන ආර්ෂුබෝධ කියන්නේ. එයා ඒක සිංහලට අරගෙන තමයි අරිසෙන් නහුබුදු කරගත්තේ. ඉතින් බලන්නකෝ මෙයාලගේ සමානකම්. අපි කතා කරන්නේ බුරුල්ල ශාකය ගැන නැතුව විද්‍යාත්මක නාමකරණයේ පියා ගැන නෙවෙයි. කමක් නෑ. අපි ඒ ගැනත් එහෙමෙන් දණ්ඩ තොරතුරු මතක් වෙන තොරතුරු කියාගෙන යන්න ඕනේ. කැරොලස් ලිනේස් විසින් ස්ටැපිලියා ඉන්ඩිකා කියලා විද්‍යාත්මකව නාමකරණය කරපු මේ ශාකය පසුව එල්ම ඩ්‍රූ මෙරිල් කියන විද්‍යාඥයා තමයි ලියා ඉන්ඩිකා කියන හරි ගණයට ඇතුළත් කරලා විද්‍යාත්මක නාමකරණයට ලක් කරලා තියෙන්නේ. 18 වන සියවසේ හිටපු විශිෂ්ට උද්‍යාන විද්‍යාඥයෙක් වෙච්ච ජේම්ස් ලී වෙනුවෙන් තමයි මේ ලියා කියන ශාක ගණය නම් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉන්දියානු කලාපයේ හම්බෙන නිසා ඉන්දියාවට අයත් කියන්න තමයි මේ ශාකයට මේ ඉන්ඩිකා කියන නම ලැබිලා තියෙන්නේ. හැබැයි ඉන්ඩිකා කියන නම ලැබුණට මේක අපේ රටේ දේශීය ශාකයක්. මොකද කවුරුත් මේක ගෙනල්ලා වගා කරලා නැහැ. ස්වභාවික අපේ රටේ පරිසර පද්ධති වල හම්බෙන ශාකයක්. මේ පත්‍රවල ස්වභාවය විශේෂ පිහිටීමක් ගන්නවා. මොකද මේ මධ්‍ය කක්ෂයෙන් නැත්තම් මේ අත්ෙන් හටගන්න මේ පත්‍රිකාව තියෙනවනේ. ඒ පත්‍රිකාව නැවතත් ආයිත් ඇවිල්ලා මේ අතු වලට බෙදිලා ඒ අතු වල කොළ වගේම තමයි මෙයාගේ මේ ගෙඩි දැන් මෙතන තියෙන්නේ ඉදුණු ගෙඩි නෙමෙයි මේ අමු ගෙඩි. හැබැයි මේ ගෙඩි ඉදෙද්දි දම් පාට වෙනවා. දම් පාට වෙනවා. වගේම මෙයාගේ පොඩි සෙවල ගතියක් තියෙනවා මේ ගෙඩි වල. මේ ගෙඩි පක්ෂීන් විසින් ආහාරයට අරගෙන කොහේ හරි ගිහිල්ලා දැම්මම බෝ වෙනවා. ශාකයේ ප්‍රචාරණයට හදාගෙන තියෙන ක්‍රමේ සතුන් මගින් බෝ වෙන්න පුළුවන් ශාකයක්. ඒ වගේම තමයි මේ වගේ මල් වල පැණි බොන්න සත් වෙනවා. මේවා ගෙඩි කන සත් වෙන නිසා මේක ජෛව පද්ධතියත් එක්ක ඉතාමත් සහයෝගයෙන් යුතුව හොඳින් රැවෙන ශාකයක්. ඒ නිසා මෙයා ලංකාවේ අනෙත් ශාක වලට කරදර කරන ආක්‍රමණශීලියෙක් නම් නෙමෙයි. විශේෂම දෙයක් පෙන්නන්නම්. මෙයාගේ මේ දලු හටගන්නේ. මේ තියෙන්නේ දලු. මේ දලු හටගන්නේ මෙන්න මේ වගේ ව්‍යුහයක් ඇතුලේ. මේ. එතකොට මෙයාගේ මේ දල්ල එළියට එන්න කලින් ඉර එළිය දකින්නේ අනිත් ශාකවල වගේ. නිසා මෙයාට හිරු නොදුටු දලු කියලා මේ ශාකයේ දළු වලට කියනවා. නැත්තම් මේ ශාකයට කියනවා හිරු නොදුටු දළු හට ගන්න ශාකය කියලා. මෙයාගේ දළු අක්ෂි රෝග වලට පිළියම් කරන්න ගන්නවා වගේම තමයි ශරීරයේ ඇති වෙන සැරව ගෙඩි යෝගිය පුපුරවන්න මේ ශාකයේ කොටස් භාවිත කරන නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මේ බුරුල ශාකයට හිමි වෙන්නේ වැදගත් තැනක්. මේ ශාක ආයුර්වේදීය වගේම අපේ ජෛව පද්ධතියේ පැවැත්ම තහවුරු කරන්නත් ලොකු සේවයක් ඉෂ්ට කරන ශාකයක් කියන බව මතක් කරන්න ඕනේ. නිසා මේ වගේ ශාකයක් වත්තේ තියෙද්දි ගලවා දාන්න කලින් ඔයා දෙපාරක් හිතලා බලන්න. අනිත් දේ තමයි සමහරක් තැන්වල මම දැක්කා අපේ අදහස් දක්වන කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා ටිකක් මේවා අතපත ගාලා විස්තර කරනවා කියලා. එහෙම එකක් නැහැ. ඇත්තටම මම විස්තර කරන දේවල් වල විස්තර බොහොම වගකීමෙන් යුක්තව හොයලා තමයි ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඕනෑම මිනිස්සෙක්ට අයිතියක් තියෙනවා අපේ සබහාදහමේ තියෙන දේවල් ගැන විස්තර කරන්න, දේවල් හොයන්න, රිසර්ච් කරන්න ඕන තරම් මූලාශ්‍ර තියෙනවාද වෙද්දි ඒ වෙනුවෙන්. අන්තර්ජාලය කියන්නේ එක මූලාශ්‍රයක් විතරයි. ඊට අමතරව අපිට පොත්පත් ඇසුරින් වගේම ලොකු තොරතුරු ප්‍රමාණයක් ඒ අවට පරිසරයේ වටපිටාව ඉන්න ගැමියන්ගෙන් නැත්නම් සමාජයේ ඉන්න මිනිස්සුන්ගෙන් අරගන්න පුළුවන්. ඒ නිසා අපි අතපත ගාලා නෙමෙයි විස්තර එකතු කරන්නේ. අන්න ඒක මතක් කරන්න ඕනි. වගකීම විස්තර එකතු කරන්නේ. ඒ වගේම තමයි වැරද්දක් අඩුපාඩුවක් මොන හරි තියෙනවා නම් මේවා පෙන්වලා දුන්නොත් අනිවාර්යයෙන්ම හිස්ස නමා ඒ දේවල් පිළිගන්නවා. වගේම තමයි වැරද්දක් නැත්තම් ඒ ගැන තර්ක කරන එකත් ඒ ගැන කතා කරන එකත් මගේ අයිතියක්. එහෙම කිසිම පොරත්වයක් නැහැ. ඇත්තටම සමාජ මාධ්‍ය ජාලවල පොරවල් නැහැනේ. හැමෝම ඉන්නේ මිනිස්සු. කියන්නේ සමහර කට්ටිය හිතා ඉන්නවා මම තමයි පොර කියලා. එහෙම නැහැ. එහෙම එකක් නැහැ. ඔක්කොම ඉන්නේ මිනිස්සු. ඕන කෙනෙක්ගේ වැරදි වෙන්න පුළුවන්. වැරද්දක් නම් පෙන්වන්න. මේ ළඟදී එක්කෙනෙක් කියලා තිබ්බ වස විස කියන වචන දෙකේ පිළිබඳ යෙදීමේ ප්‍රශ්නයක්. ඇත්තට මේක මගේ වැරද්දක්. අපි විස කියන වචනේ තමයි ගොඩක් භාවිතා වෙන්නේ මගේ වැරද්දක්. හැබැයි විස කියන්නේ සාමාන්‍යයෙන් සතෙක් සර්පෙක් අපේ ඇඟට ඇතුල් කරද්දි තමයි ඒක විසක් වෙන්නේ. අපි දෙයක් කෑවහනම් ඒක වස තමයි වෙන්නේ. ඔක තමයි ඔය දෙකේ වෙනස. ඉතින් ඔය වගේ දේවල් තියෙන එහෙනම් අපි ගියා බයි.